guys, ඇස්ස කියලා බැලුවේ නෑ ආයි. මොකද තමයි Hello guys, ඉතින් කොහොමද අද ඇවිල්ලා තියෙන අලුත් වීඩියෝ එකක් අරන්. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ කබරගල කැම්පින් කරන වීඩියෝ එකක් එක්ක. ඉතින් මගේ channel එකේ දාන දෙවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් අපේ ගමනත් එක්ක සෙට් වෙන තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් බයික් දෙක තමයි ආවේ ගමනට. අපි බලමු ඉතින් ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ ගමන අපේ කාලෙක ඉඳලා ප්ලෑන් කරලා ඉඳපු ගමනක්. මේ මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක කැම්පින් සයිට් එක කැම්පින් කරන එක. ඉතින් අපි ඒකට තෝරගත්තේ කබරගල කන්ද තමයි කැම්පින් කරන්න තෝරගත්තේ. කබරගල කන්ද කැම්පින් කරන්න එන ගමනේ රිකිලියල්ල පහු කරගෙන ඉස්සරහට එද්දි හම්බ වෙන සුපිරිම සුපිරි view point එකක් තමයි පාලම්පිටිය view point එක කියන්නේ. ඉතින් මේ පාලම්පිටිය view point එක මාරම ලස්සනයි. මෙතනට ගිහිල්ලා ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. වෙනමම එක්ස්පීරියන්ස් එකක් තියෙන මෙතනට ගියාම. ඉතින් මේක පහු කරගෙන අපි ඉස්සරහට යන්න නැවත පිටත් වුණා. ඉතින් අපි මේ ගමන එන්න පිටත් වුණේ හොරණ ඉඳලා සාමාන්‍ය කිලෝමීටර් 100ක වගේ ගමනක් තමයි අපි ආවේ. පාලම්පිටිය view point එක පහු කරගෙන ඉස්සරහට යද්දි ඉතින් වැස්සක් පටන් ගත්තා. ඉතින් වැස්සත් එක්ක තමයි අපි ඉස්සරහට ගමන ගියේ. ගොඩක් වීඩියෝ ෆොටෝස් එහෙම ගන්න ටයිම් එකක් තිබ්බේ නෑ මේ වැස්සත් එක්ක. ඉතින් මේ වැස්ස පහු කරගෙන තමයි අපි ඉස්සරහට ගියේ. පාරත් ලිස්සනවා වැස්සෙන් පස්සේ ඒ අවදානමත් අරගෙන හිමීට අපි ගමන ගියා. ඉතින් වීඩියෝ එක පටන් ගන්නදී වහිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. අපි වැස්සත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. ඒ වුණාට වීඩියෝ එක නම් නවත්තන්නේ නෑ, ගමනක් නවත්තන්නේ නෑ. අපි ඉස්සරහට ගිහිල්ලා සෙට් වෙනවා. ඉතින් guys, වැස්ස කියලා බැලුවේ නෑ ආයි. වැඩිට සෙට් වෙනවා ගොල්ලෝ එකත් එක්ක. දැන් යෑමක් තියෙන්නේ. පල්ලෙන් ඉඳලා වැස්ස දැන් ටිකට කලින් තමයි පෑවුවේ. අර බලන්න පුළුවන්. කොහොම හරි පැය 3මාරක් වගේ එක දිගටම වැස්සා වැහැල පෑවෙන් පස්සේ තමයි අපි හයික් එක පටන් ගත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් view එක දැන් ටිකක් අවුවත් පායලා මාරම ලස්සන view එකක් තියෙන්නේ. දේ දුන්නකුත් පායලා තිබ්බා වෙලාවටම. තව දෙයක් කියන්න ඕනේ. ලැබුගින්නක්ද කොහෙද ඇවිල්ලා මේ ටික සේරම පිච්චිලා ගිහලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. කලින් ආපු කෙනෙක් නම් හොඳටම බලතැයි. මේවා තනකොළ නෑ. සේරම පිච්චිලා ගිහලා තියෙන ලැබුගින්නක් ඇවිල්ලා. මන් දන්නේ නෑ ලැබුගින්නක්ද නැත්තම්. මේ පැත්තේ මිනිස්සුන්ගේ වැඩක්ද කියලා බොහෝ විට ලැබුගින්නක් තමයි වෙන්න ඕනේ. මාරම ලස්සන view එකක් තියෙන උඩට. අපි යන්න ඕනේ ආයි දැන් මෙන්න මෙතන තමයි යන්න ඕනේ. එතන තමයි ෆස්ට් පීක් එක තියෙන. අපි එතනට යන්න ඕනේ කොහොම හරි පැය 3ක් විතර එක දිගට වැස්සා. වැහැලා තමයි පෑවුවේ. ඔයාලා බලන්න පුළුවන් අර හරිය දේ දුන්නකොත් පාරේ මොනවද දන්නේ. කොහොම හරි උඩට යන්න තියෙන්නේ.
ඔයාලට බලා ගන්න පුළුවන් view එක. අන්න රතන පන්සලක් පේනවා මෙන්න මෙතන. ඉතින් ෂේප් එකේ උඩට යන්න තියෙන තාම යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ෆස්ට් පීක් එකට නම් ඇවිල්ලා ඉන්නේ අපි මෙතනට. සෙකන්ඩ් පීක් එකට ටිකක් දුරයි. ඒ වුණාට අපි බලනවා යන්න. හරි ගයිස් ඉතින් අපි ආවා. ඇවිල්ලා දැන් අපිට සෙට් වෙන ප්ලේස් එක මෙතන. උඩහල් ගොඩක් කට්ටිය මෙන්න මේ හරිය වගේ ගොඩක් කට්ටිය කැම්පින් කරනවා. ඉතින් අපිට සෙට් වෙන්නේ මෙන්න මෙතන. ටෙන්ට් එක නම් සෙටප් කරගත්තා. අපි රේන් කවර් එක නම් දැම්මේ නෑ. වැහැලා ඉවරයි කියලා අද රැහැට නම් වහින්න නැති කියලා හිතුවේ. අපි ඒ වුණාට ඉතින් අපි දාගත්තා ලාවට චුට්ටක් උඩට අටවලා. මුලින්ම දැන් අපි තේ එකක් බීලා රෑ වෙලා නූඩල්ස් එකක් හදන්න තමයි හිතන් ඉන්නේ. නූඩල්ස් එකත් හදලා කාලා උදේ ලස්සන සන්සෙට් එකක් එක්ක සෙට් වෙමු. ඔයාලට බලා ගන්න පුළුවන් අර පැත්තේ ඉර බහැලා යනවා. හෙට බලමු ඉතින්. හෙට උදේට බලමු මොකක් වෙයිද කියලා. හරියටින් අපි ගැඩියේ පටන් ගත්තා. දැන් එතන ඉරිකෝපි එකක් හදනවා. ඔයාලට තේනවද දන්නේ? ඉරිකෝපි ගන්න නෙමෙයි කෝපි එකක්. ඉරි නෑ කෝපි. ඉරිකෝපි එකක් හදන්න ගන්න. අර පැත්තේ මහල් ලස්සනයි. මෙහෙම මාල් ලස්සන විදිහට පේනවා වල පේනවා. මේක දැක ඉතින් කෝපි එකක් හදන්නද? ඉතින් අපි කෝපි එක බීලා ටික වෙලාවකට පස්සේ අපේ රෑ කෑම එක හදන්න පටන් ගත්තා. අපි ටේබිලි වල දැන් කිරින්න නූඩල්ස් එකක් හදන්න හදන්නේ. ඔයාලට තේරෙනවද නූඩල්ස් එකක් හදන්න හදන්නේ? කොත්තුමි නැගි නූඩල්ස් වගේ මොනවා කොත්තුමි එකක් හදන්න හදන්නේ. කොත්තුමි එකක් හදලා සොසේජ් එක බැදලා දාන්න බෑම රෙසිපි එකක් හදන්න හදන්නේ දැන්. මේ විදියට කොත්තුමි එක දාලා කෝපි එකෙන් පස්සේ ඉතින් ටිකක් වෙලා ඉඳලා කට්ටිය කය එක ගහින්දලා ඔන්න නැගී නූඩල්ස් එක හදන්න හැදුවා. නැගී කොත්තුමි මේ උදාන්නේ නේද? මිදිලා දාන්න ඉතින් අපි වතුර ටික දාලා වැඩි හදමු. ගෑස් එක පත්තු කරගන්නවා. ඉතින් මේ අපේ පළවෙනි කැම්පින් වීඩියෝ එක. තවත් ඉස්සරහට ලස්සන කැම්පින් වීඩියෝ සෙට් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලත් දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගත්තා. ඔන්නෝක තමයි වැඩි. හරි ඉතින් නූඩල්ස් එක හැදෙන ගමන් තියෙන්නේ. ඉතින් අපි එහෙම නූඩල්ස් එක වහලා දැන් සොසේජස් එක හදන්න පටන් ගමු. නූඩල්ස් එක දැන් වෙනවා පේනවාද? ඒකට ගන්න අපි ඒක වහගමු. දැන් තියෙන්නේ සොසේජස් එක හදන්න.
හරි ඉතින් ඒක හැදෙන ගමන් සොසේජස් එකක් තව පොඩ්ඩක් අපි බෙද ගන්න. හරි ඉතින් සොසේජස් ටික බදින්න හදන්නේ මේ මෙතන නූඩල්ස් එකක් තැම්බිලා දෙක අරින් තිබ්බා මේ විදිහට නූඩල්ස් එක හැදෙන ගමන් දැන් තියෙන්නේ අපිට සොසේජස් ටික බෙද ගන්න. තාම තෙල් ටික රත් වෙන්න තියලා දැන් දාගමු. ඔන්න දාරක් මේ වෙලාවේදී කට්ටිය සොසේජස් බදින්න කියලා ගත්තට තව පොඩ්ඩින් පුච්චගෙන තමයි සේරම නවතින්නේ. ඊට පස්සේ තියෙන්නේ දැන් බීම කොත්තිනීකින් ඇතුලේ තියෙන අර පොඩි පැකට් ජාති ටික එකතු කරගන්න තියෙන නූඩල්ස් එකට තිෂාන් එකතු කරගන්නවා නූඩල්ස් පැකට් එකේ තියෙන අනිත් පැකට් දෙක. හරි ඉතින් මෙහෙම තමයි අපි අන්තිමට කෑම ටික හදාගත්තේ. කෑම කන එකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේ විදිහට ඉතින් අපි කෑම ටික හදාගෙන නූඩල්ස් එකක් එක්ක සොසේජස් එකක් මික්ස් කරගෙන වෙනස්ම විදියකට අපි හදාගෙන කාලි ඉවරලා නිදාගත්තා. හෙලෝ ඉතින් කොහොමද ඔයාලට good morning. දැන් වෙලාව 6ට විතර ඇති. අර පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් සන්රයිස් එක එනවා ලාවට. අපි කණ්ඩ උඩට ගිහින් බලමු කොයි වගේ ලස්සනද දෙන්නේ කියලා. ඉතින් ඊයේ වැස්සත් එක්ක අපිට පල්ලෙහාට යන වීඩියෝ කරන්න බැරි වුණා. දැන් අපි උඩට ගිහින් බලමු කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. මාරම ලස්සනයි. ඉතින් මාරම ෆීලිං එකක් එන්න උදේ පාන්දරට වටේම මීදුම බැහැල යද්දි ලස්සන ඉරේලියක් සෙට් වෙනවා. අපි ඉතින් බලමු උඩට උඩින්. ඉතින් අපි උදෙන්ම නැගිටලා කන්ද මුදුනට ගියා සන්සෙට් එක බලන්න. මෙතන දැනෙන ෆීලිං එක නම් වචන වලට කියලා නිම කරන්න බැරි තරම්.
පේනවද දන්නේ මේ පැත්තේ මෙන්න මෙතන තියෙන්නේ සිරිපාදය. ආයි කන්දෙන් අනිත් පැත්ත බැලුවම අන්න අතන පේනවා අම්බුලුවා. ඉතින් ওই ප්ලේස් දෙක තමයි දැනට නම් පේන්නේ. මම දන්න තරමින් ওই දෙක තමයි ප්ලේස් දෙකකට තියෙන්නේ. යකාගේ පඩිපෙළ එහෙම මේක දැන් ෆස්ට් පීක් එක එහෙම බලා ගන්න පුළුවන්. මේ කන්ද දිගේ කෙරවලට මෙයක් යන්න අර හරිය වගේ සෙට් වෙන ෆස්ට් පීක් එක. මාරම ලස්සන view එකක් තියෙන. තාම බලාකුළු නම් බාගෙන යනවා. ඒ කියන්නේ මීදුම තාම බානවා. හරි ඉතින් දැන් අපි view එකක් බැලුවා, සන්සෙට් එකක් බැලුවා. අපි දැන් පල්ලෙහාට ගිහිල්ලා උදේ කෑම එක හදා ගන්න ඕනේ. කොහමද අවුව වැටෙන්න කලින් පල්ලෙහාට යා ගන්න ඕනේ, නැත්නම් රස්නේ වැඩි. ඉතින් අපි පල්ලෙහාට ගිහිල්ලා උදේ කෑම එක හදද්දි සෙට් වෙනවා. හරි ඉතින් අපි පාන් එක හදා ගන්න හදන පේනවත් දන්න ඉරේලියත් එක්ක. මේ පාන් එක හදන්න පොල් තෙල් එක ඉදිලා තියෙනවා. පොල් තෙල් එක මේ රත් කරගන්න ඕනේ. ඉතින් අපි ඊට පස්සේ පාන් එක හදාගෙනම සෙට් වෙනවා. හරි ඉතින් පාන් එක හදාගත්තා. බිත්තරයක් බැද්දා. ඒකට කෑලි මිරිස් දැම්මා. ඊට පස්සේ ගම් මිරිස් දැම්මා. දැන් තියෙන කන්න. හරි ඉතින් කැම්පින් කරලා අපි කාලා බීලා සේරම කරලා දැන් පල්ලෙහාට යන්න හදන්නේ. මේ අපි ටෙන්ට් එක ගහපු දනේ කුණු රොඩක් වන්නේ. ඔයාලත් එනවනම් ඉතින් කැම්පින් කරද්දි සේරම තියෙන කුණු දාලා යන්න එපා. මේව රැක ගන්න කුණු ටික සේරම අරගෙන යන්න. ඉතින් දැන් අපි පල්ලෙහාට යන්න හදන්නේ. ආයි ගමනක් තියෙනවා. අපි පල්ලෙහාට ගිහලා සෙට් වෙමු. විදිහටම ලස්සන සුන්දර මතකයක් එක්ක අපිට වටේ ලස්සනයි ඒ නැචරලි ෆීලිං එකත් එක්ක ඉතින් ආයි වෙනත් දවසක සෙට් වෙන්න බලාගෙන ඉතින් කබරගලට සමුදිනවා. ඉතින් අපිට එද්දි පොඩ්ඩක් ගමන දුෂ්කර වුණා. අපි වැස්සට වුණා සාමාන්‍යයෙන් පැය දෙකක් විතර එක තැන ඉන්න වුණා වැස්ස තද කරපු නිසා. ඊට පස්සේ අපි වැස්ස අඩු කරපු ගමන් තමයි උඩට එන්න ආවේ. අවුලක් නැහැ. ගමන ලස්සනට වෙනම ෆීලිං එකක් එක්ක ඉවර කරන්න හදනවා. අපි පල්ලෙහාට ගිහිල්ලාම සෙට් වෙමු. ඉතින් මේ විදිහට තමයි අපගේ කබරගල කන්ද කැම්පින් ගමන ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. ඔයාලා කැම්පින් කරන්න මුලින්ම එද්දි මෙන්න මෙතන තියෙන ගණදෙවි කෝවිල ළඟින් උඩහා පාරේ ඉන්න තමයි ඕනේ. මෙන්න මේ පාරේ දිගට මෙද්දි මෙන්න මෙතනින් උඩහාට ඇත්තට ඒ කියන්නේ වම් පැත්තට තියෙන උඩහාට තියෙන පාරේ තමයි ඔයාලා කබරගල කන්ද කැම්පින් කරනවා යන්න ඕනේ. ඉතින් නැවත ලස්සන අලුත් වීඩියෝ එකකින් ඔයාලාව හමු වෙන්න බලාපොරොත්තු වෙමින් සමුගන්නවා.